ආරම්භක ප්‍රතිකාරයන් දෙදෙනා අසන් ජයසේන සමගින් ධනංජය ඉනිම ආරම්භ කරනවා. දාබර ක්‍රඩාරෝඩින් හිතපතනේ කිරියම් බලට ආනුව ආදවන විට ඉදිරියෙන් පස්වඩා ගුණතුව ශීසිංහ ක්‍රඩා සමාජයේ දාබර ක්‍රඩාරෝඩින් හිතපතනේ ඒ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයන්ගේ පමණක් තරඟ කරන ශ්‍රේණිගත කිරීම පිළිබඳව මා ඔබ දැනුවත් කරේ. දිව්‍යනවා පන්දුව මුක් කරන්නට ඉවර පාරක් කිල්ල කරනවා ප්‍රථම පන්දුවම ආදිත්‍ය පන්දුව රැකගෙන පාර කරනවා අසාර්ථකව එක් ලකුණකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. අනවශ්‍ය කලබලය තරඟ අතර තරඟයේ 2500කට අධික සංඛ්‍යාවක් CS ඉතිහාසයේ ප්‍රථම වතාවට අටලුකමට පැමිණි මොහොතේ මේ තරඟ මාලාව නරඹන එසිල ප්‍රේක්ෂක හිතවතුන් ආත්මම කවරිනතව මතක් කරනවා. දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ ලකුණකින් ප්‍රතිමාරුවේම ලකුණ සමගින් ලකුණු දෙකයි මුල් ලකුණු සංඛ්‍යාව දරපාදිය කරන දක්වන අත්පිතිකාරුවා අසංජය සාර්ථක පන්දුව පිටින්නට පිටති ලකුණක් ලබා ගන්නට ඊට කඩන ලකුණු දෙක පමණයි රැස් කරේ මේ සිටින ටිල්කෝ සුපර් කණ්ඩායම. දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ සූදානම් තමන්ගේ සීමාවේ සිට පන්දුවක් යොමු කරන්නට පන්දිනවන්නට ගොස් පන්දුව යොමු කරන්නට සූදානම් වන්නේ බලමු අසන් ජයසේන ආත්ම විශ්වාසයේ ගොඩනැගුණු පාරක් කෙල කරන්නට ඉඩ කඩ ලැබෙවි. දුර්වල පන්දුවක් බවට පරිවර්තනය වෙනවා. වයිට් පන්දුවක් සමගී ප්‍රතිමාරුව සදා අනිවාර්යයෙන්ම මේ තරග මාලාව CS ලයිව් ඔස්සේ නරඹනවා. දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ දිව්‍යනවා ගලගේ රාමසන් පන්දු යොමු මිනිසුරු පාසු කරමින් එවර පාර එල්ල කරනවා. ලෝ පුල්ටෝස් පන්දු අවසන් නිමේෂයේ දුවති දවියාමකට ආසන්න අවස්ථාවක්. දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ උඩ පන්දු අතහැර දමනවා. ලකුණු 5යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් අවශ්‍යයි තරගී ජය ගන්නට පන්දු 4ක් තුල දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ සුපිරි පන්දු ආරය තුල ටිෂාන් නිම ආරම්භ කර තිබෙනවා. ටිෂාන් සමගින් දිස්ම ලක්ෂාන් නිම ආරම්භ කරන මොහොතේ බේරුවල ටෙරේව වඳුආරේ ක්‍රියාත්මක කරන්නට මේ බේරුවල ආසනයේ නැක්කම් කියන චන්දිමාල් කරේ විශ්වාසය තබා තිබෙනවා. දිව්‍යනවා අප විස්තර ਵਿਚාරය කරන අන්තයෙන් පන්දුව මුක් කරන්නට ප්‍රධාන විනිශ්චය පාසු කරමින් ඉවර ප්‍රථම පන්දුවම පෙරලා සුරකිව රැක ගන්නවා. ලකුණක් ලබා ගන්නට ඊට කඩන සාර්ථක පන්දුවක් ඒක සුපර් මේ සති අන්තය අඛණ්ඩව දෙවන වතාවටත් සමවුණු තරඟයක් තරඟ කරන්නට සිදු වී තිබෙනවා. මේත යාඹද ලෙනවර තරඟ මාලාව ඊයේ දිනේ සමවෙමින් ඔන්ට අමීරි අත්දැකීමක් ගෙනවී දුන්නේ. බලමු මේ තරඟ මාලාවත් සමකරා සදී එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ද පන්දු 3යි ලකුණු 6ක් අවශ්‍යයි. ටිල්කෝ සුපර් සදී එන්ටර්ප්‍රයිසස් අතර තරඟයේ විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මේ තරඟ මාලාව නරඹන ආකාරයක් දක්වලා ලැබෙනවා. අටලුකම අල් ගසාලි ජාතික පාසල් ක්‍රඩාපටියේ සුදානන් චන්දිමාල් දකුණතින් පිටකට ආයිතරේ ඔෆ් ස්ටම්පේට තරම පිටති පන්දුව කඩලු රකින්න අතට මන්ද පසින්දු චන්දිමාල් විකටුව තවා ගන්නවට වඩා පිටින් වයිඩ් සීමායිර ඉලක්ක කරමින් පන්දුවාරයේ බොබ ඥානාන්විතව ක්‍රියාත්මක කරන ආකාරයක් දක්වලා ලැබෙනවා. නැවත සූදානම් පසින්දු චන්දිමාල් අපවතින් පන්දුව යොමු කරන්නට සූදානම් පාණ්ඩේ හත්තිනේ කරනවා. පසින්දු චන්දිමාල් ඉනිසාම තමයි විකට්ටුව දෙසට පන්දුව යොමු කරනවට වඩා පිටිකරුවාව පොළඹවනවා. මේ හරා පාරවල් එල්ල කරන්නට දාබර ක්‍රඩාරෝඩ හිතුවා. එවර පාර එල්ල කරනවා ටීම් කාටියලි ලකුණු 6යි ටිල්කෝ සුපර් බලාපොරොත්තු සුණු විසුණු කරා ඩන්ඩිල්කෝ අවබෝධ කරගත යුතු කාරණයක් තමයි සුපිරි පන්දුහාරයකට ගියෝ තරඟ දිනන එක ලේසි පාසු කාරණයක් නොවන වගේ. දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ සුපිරි පන්දුහාරයකින් අනතුරුව තීර තරඟ ජයග්‍රහණය තාවුරු කර ගන්නට සමත්කම් දක්වනවා. මේ වන විට 2800කට ආසන්න පිරිසක් CS ලයිව් අරා සම්බන්ධ වුණා. දාබර ක්‍රඩාරෝඩ හිතවතුනේ